hello ළමයි. ඉතින් අද ඔයාලට අපේ ෆස්ට් vlog එකෙන් පෙන්නන්නේ my husband උයි මැලේසියා ටුවර් එක යන ලෑස්ති වෙච්ච විදිය. ඔය පේනවනේ මං ඉතින් රෙදි දාගෙන අවශ්‍ය කරන ඔක්කොම බඩු ටික පැක් කරන ගමන් තමයි ඉන්නේ. ඊට අමතරව අපි ගත්තා බිස්කට්ස් තව සමපෝෂය වගේ පොඩි අයිටම්ස් වගේක්. ඒ ටික නම් ගත්තේ අක්කටයි යාගේ චූටියටයි. ඉතින් පේනවනේ අපි ඔක්කොම බෑග්ස් එක රෙඩි කරගෙන එයාපෝට් යන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් ඔන්න ඉන්නවා අපි දෙන්න. අපි දෙන්න එයාපෝට් එකට යන්නේ Uber එකෙන්. ඔන්න ඉතින් Uber එකෙන් අපි දෙන්න එයාපෝට් එකට යන ගමන් තමයි ඉන්නේ. අපි එයාපෝට් එකට ආවා. එයාපෝට් එකට ඇවිල්ලා අපි දෙන්න මේ චෙක් ඉන් වෙන්න යන ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් එදා එයාපෝට් එක full busy, full crowded වෙලා හිටියේ. අපි ඉතින් ඇතුළට ගිහලා බලමු එයාපෝට් එක ඇතුලේ මොන වගේද කියලා. ඔය පේනවනේ ස්ටෝල්ස් තියෙනවා, ශ්‍රී ලංකන් ස්ටෝල්ස් තියෙනවා. ඔන්න ඉතින් අපි එයාපෝට් එක ඇතුළට ආවා. පේනවනේ ලොකු queue එකක් තියෙනවා චෙක් ඉන් වෙන්න යන්න. ඉතින් අපි දෙන්නත් කොහොම හරි queue එකේ ගිහිල්ලා චෙක් ඉන් වෙලා rules and regulations වලට අවනත වෙලා අපි අපේ වැඩ ටික කරගෙන කොහොම හරි ඔන්න ආවා ඩියුටි ෆ්‍රී එක ගාවට. ඔන්න ඉතින් අපි දෙන්න ඩියුටි ෆ්‍රී එක වටේ රවුමක් දාන්න තමයි හදන්නේ. ඉතින් ඩියුටි ෆ්‍රී එකේ ඕවර්ස් එහෙමත් තියෙනවා. එදා අපි යනකොට ඕවර් එකක් තිබුණා ඩබල් බ්ලැක් එකට buy 2 and get 1 free එකක් තිබුණා. ඉතින් ඊට අමතරව එයාපෝට් එකේ ඩියුටි ෆ්‍රී එක ඇතුලේ තව එක ජාතියේ ස්ටෝර්ස් තියෙනවා. beauty products ඊට අමතරව එක ජාතියේ කෑම, jewelry items ඊට අමතරව ශ්‍රී ලංකන් ornaments ලංකාවෙන් යන කෙනෙකුට ස්වේනි එකක් විදියට අරගෙන යන්න පුළුවන් ජාතිය ඕනම දෙයක් ඔයාලට පුළුවන් ඩියුටි ෆ්‍රී එකෙන් ගන්න. අපි දෙන්න ඊට පස්සේ ඩියුටි ෆ්‍රී එක වටේ කැරකිලා ඊට පස්සේ අපි දෙන්න මේ බලන රෙස්ටුරන්ට් එකක් තියනවාද කියලා. මොකද එදා රාට ඇත්තටම අපි දෙන්නට කන්න බැරි වුණා. අපි කොහොමත් ප්ලෑන් කරගෙන හිටියේ අපේ වැඩ ටික අපි දෙන්න කොහොමත් එදා ප්ලෑන් කරගෙන හිටියේ එයාපෝට් එක ඇතුළෙන්ම අපේ ඩිනර් එක ගමු කියලා. මොකද අපිට එදා එයාපෝට් එකට එනකොට චුට්ටක් පරක් වුණා. ඒක නිසා ඉතින් අපි දෙන්න මගින් කන්න නැවතුවේ නැහැ. අපි ඒකෙන්ද එයාපෝට් එක ඇතුළටම ඇවිල්ලා එයාපෝට් එක ඇතුළේ තියෙන රෙස්ටුරන්ට් එකකින් කමු කියලා තමයි ප්ලෑන් කරගෙන හිටියේ. ඉතින් ඔන්න අපි දෙන්න ෆයිනලි රෙස්ටුරන්ට් එක තියෙන තැන හොයාගත්තා. මේ රෙස්ටුරන්ට් එකට ඔයාලට ශ්‍රී ලංකන් රුපීස් වලින් පේ කරන්න බෑ. ඔයාලා සල්ලි දෙනකොට ඩොලර්ස් වලින් තමයි පේ කරන්න ඕන. ඉතින් අපි ඇතුළට ගිහිල්ලා බලමු අපි මොනවද ඕඩර් කරේ කියලා. ඇත්තටම අපි ඕඩර් කරේ පීසා එකකුයි සබ්මැරින් එකකුයි. සබ්මැරින් එකට සයිඩ් ඩිෂ් එකක් විදිහට ෆ්‍රෙන්ච් ෆ්‍රයිසස් තිබ්බා. ඔය ඉන්නේ මම ඉතින් ඔය බඩගිනි හැදලා පොඩා වටේ කැරක් ඉන්නවා. ඔන්න ෆයිනලි අපි රෙස්ටුරන්ට් එක ඇතුළට ආවා. ඕක තමයි රෙස්ටුරන්ට් එකේ ඉන්ටීරියර් එක. එදා අපි යනකොට ශ්‍රී ලංකන් vs ඉංග්ලන්ඩ් මැච් එකක් යන ගමන් තිබුණේ. ඉතින් අපි දෙන මැච් එකත් බලන ගමන් අපි දෙන්නගේ ඩිනර් එක ඉතින් ගන්න පටන් ගත්තා. ඔය තියෙන අපි ගත්ත කෑම එක ලොකු රහක් නෑ. හැබැයි ගියපු ගානට වර්ත් වෙන විදිහට තිබුණා. ඉතින් අපි ඔන්න කෑම එකත් කාලා ඔක්කොම කරගෙන ඊට පස්සේ අපි ආවා පැසෙන්ජර් ඒරියා එකට. පැසෙන්ජර් ඒරියා එකට ඇවිල්ලා අපි ටික වෙලාවක් ඉඳියාට පස්සේ එයා හොස්ටස්ලා අපිට කතා කරනවා අපේ ටිකට් එකේ තියෙන සීට් නම්බර් එකට. ඒකට අපි සීට් නම්බර් එක අනුව තමයි බස් එකට බෝඩ් වෙන්න ඕන. ඉතින් ඔන්න තියෙනවා බස් එකට අපි බෝඩ් වෙනවා. අපි බස් එකට මේ බෝඩ් වෙන්නේ අපේ ෆ්ලයිට් එක ගාවට යන්න. ඉතින් නයිට් ෆ්ලයිට් එකක් තියෙන කෙනෙක් නම් මේ view එක දන්නවා ඇති. ඇත්තටම මාරම ලස්සනයි එයාපෝට් එක රැට. ඒක වෙනම වයිබ් එකක් තියෙන්නේ. එක ජාති ෆ්ලයිට්ස් නවත්තලා තියෙනවා. එතකොට ෆ්ලයිට් ටේක් ඔෆ් කරන ඒවා තියෙනවා. ඉතින් ඔන්න අපි බස් එකේ අපේ ෆ්ලයිට් එක තියෙන තැනට යන ගමන් ඉතින් ඔයාලා බලන්න ෆ්ලයිට්ස් නවත්තලා තියෙනවා. ඒවල ටේක් ඔෆ් කරන්න තමයි ඔය හදන්නේ. ඉතින් එයාපෝට් එකේ රැට තියෙන්නේ fully වෙනමම වයිබ් එකක්. ශ්‍රී ලංකන් එයාලයින්ස් වලට අමතරව තව ෆ්ලයිට්ස් තිබුණා. කැතේ පැසිෆික්, වන් වර්ල්ඩ් ඒ වගේ එක ජාතියේ ෆ්ලයිට්ස් නවත්තලා තිබුණා. ඉතින් අපි ඔය සේරම ෆ්ලයිට්ස් ටික පහු කරගෙන යන්නේ අපේ ෆ්ලයිට් එක තියෙන තැනට. ඉතින් ඔයාලා බලන්න මේ view එක
කොච්චර ලස්සනද කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති ඈතින් ඔය තව ෆ්ලයිට් එකක් ටේක් ඕෆ් කරනවා. අපි ඉතින් බස් එකේ ඇවිල්ලා ෆ්ලයිට් එක ළඟින් බැහැලා අපි ෆ්ලයිට් එක ඇතුළට යන කොටස තමයි මේ තියෙන්නේ. අපිට ඇත්තටම බැරි වුණා බස් එකෙන් බැහැලා ෆ්ලයිට් එක ඇතුළට නගින කොටසේ වීඩියෝ එකක් ගන්න. ඊට පස්සේ අපි දෙන්නගේ සීට් එක හොයාගෙන මේ යන ගමන් තමයි ඉන්නේ. ඉතින් බලන්න අපි එදා ගියපු ෆ්ලයිට් එක fully crowded වෙලා හිටියේ. හැබැයි අපි දෙන්නට හම්බුනේ වින්ඩෝ ෂීට් එකක්. මට හම්බුනේ වින්ඩෝ ෂීට් එකක්. හස්බන්ඩ්ට හම්බුනේ මගේ එහා පැත්තේ ෂීට් එක. ඉතින් අපි දෙන්නගේ සීට් එක හොයාගෙන එයා හොස්ටර්ගේ හෙල්ප් එකත් එක්ක අපි දෙන්නගේ සීට් එක හොයාගෙන අපි දෙන්නගේ හෑන්ඩ් ලගේජස් දෙක කැබින් එකට දාලා ඊට පස්සේ අපි දෙන්න සෙටල් වෙලා එක්ස්ටීරියර් view එක බලනකොට තමයි ඔය ඉන්නේ. මේ ඉන්නේ අපි දෙන්න. ඔන්න ඉතින් දැන් අපේ ෆ්ලයිට් එක ටේක් ඕෆ් කරන්න තමයි හදන්නේ. Is a world of fun. We're soaring up to the clouds towards the sun. But before we get started and set you on your trip, please buckle up and hear out these safety tips. Ladies and gentlemen, our safety regulations requires we dim the main cabin lights for takeoff. If you wish to continue reading, please switch on. அவற்றை வைப்பதனை தவிர்க்கவும். நன்றி. Ladies and gentlemen, your attention please. May we remind you to have all your cash and valuables. ඔන්න දැන් අපි මැලේසියාව බලා පිටත් වෙන තමයි ඔය හදන්නේ. ෆ්ලයිට් එක නගලා පැයක් ගියාට පස්සේ අපිට ටර්බියුලන්ස් එකකට ෆේස් කරන්න වුණා. ඉතින් අපි ඇත්තටම ෆුඩ් රිවිවිං එකක් කරන්න තමයි හිටියේ. අපිට ඒ වුණාට මේ තිබිච්ච ෆ්ලයිට් එකේ කන්ඩිෂන් එකත් එක්ක අපිට ඒ ෆුඩ් රිවිවිං පාර්ට් එක කරගන්න බැරි වුණා.
ටර්බියුලන්ස් එක ඉවර වෙලා අපි මැලේසියාවට ලෑන්ඩ් කරන්න තමයි ඔය හදන්නේ. ඔයාලට පේනවා ඇති පල්ලෙහා තියෙන view එක තනිකර greenery view එකක් තමයි අපිට පේන්නේ. මාරම ලස්සන view එකක්. ටර්බියුලන්ස් එක තිබුණාද නැද්ද කියලා තරම්වත් අපිට හිතාගන්න බැරි තරම් ලස්සන view එකක් තමයි පල්ලෙහාන් තියෙන්නේ. දැන් අපි මැලේසියා වලට ලෑන්ඩ් කරන්න තමයි හදන්නේ. ත්‍රාසයෙන් පිරිච්ච ගුවන් ගමනකින් පස්සේ ඔන්න අපි මැලේසියා වලට finally land කරා. Welcome you all to Malaysia. ත්‍රාසයෙන් සපිරි අත්දැකීමකින් පස්සේ මේ ඉන්නේ අපි දෙන්න. මේ තියෙන්නේ කුවාලා ලම්පූර් ඉන්ටර්නැෂනල් එයාපෝට් එක. ඔයාලට ඉතින් බලන්න පුළුවන් එයාපෝට් එක ඇතුලේ තියෙන ඉන්ටීරියර් view එකේ ලස්සන. ඔය තියෙන ඉන්ටීරියර් view එක අපි යන වෙලාවේ පැසෙන්ජර්ස්ලා ගොඩක් හිටියා ඒ එයාපෝට් එකත්. ලංකාවේ එයාපෝට් එක වගේම එදා බිසි වෙලා තමයි තිබ්බේ ඉතින්. ඔය ඉන්නේ අපි දෙන්න. ත්‍රාසයේ සපිරි අත්දැකීමකින් පස්සේ ෆයිනලි මැලේසියා වලට ඇවිල්ලා අපි දෙන්න ඉතින් check out වෙන්න ඉස්සරහට යනවා. අපි දෙන්න ඉතින් මේ යන්න හදන්නේ ඉමිග්‍රේෂන් එක ක්ලියර් කරගෙන අපේ ලගේජස් ටික අරගන්න. අපි ඒකට ගියේ ට්‍රේන් එකේ. ඒ යන ගමන් අපිට ඩියුටි ෆ්‍රී එක හම්බුණා. ඉතින් අපි දෙන්න ඩියුටි ෆ්‍රී එකටත් ආවා. ලංකාවේ ඩියුටි ෆ්‍රී එකේ ගණන් එක්ක අපි බලනකොට මැලේසියා ඩියුටි ෆ්‍රී එකේ බඩුවල ගණන් සාපේක්ෂව ගොඩක් අඩුයි. ඉතින් ඔයාලට පේනවා ඇති එක එක જાතිය ලිකර්ස් තියෙනවා. ඉතින් අපි ඩියුටි ෆ්‍රී එකෙන් shopping උත් කරගෙන අපේ ඉමිග්‍රේෂන් වැඩ ටිකත් කම්ප්ලීට් කරගෙන අපි දෙන්න ඩියුටි ෆ්‍රී එක වටේ රවුමකුත් දාලා
ඔය ඉතින් එන ගමන් තමයි තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ මැලේසියන් එයාර්ලයින්ස් එකේ ෆ්ලයිට් එක. ඔන්න ඉතින් අපි ඉමිග්‍රේෂන්ස් වැඩ ඔක්කොම ටික කරගෙන අපේ ලගේජස් උත් ක්ලියර් කරගෙන අපි දැන් එයාපෝට් එකෙන් එළියට ආවා. එයාපෝට් එකෙන් එළියට ඇවිල්ලා අපි මුලින්ම කරපු වැඩේ තමයි සිම් එකක් ගන්න ගිහපු එක. අපි මෙන්න මේ ෂොප් එකෙන් සිම්ටෙල් කියන සිම් වර්ගෙන් තමයි සිම් එකක් ගත්තේ. ඔන්න ඒ වැඩේත් ඉවර කරගෙන ඉවර වෙලා අපි දෙන්න ආවා උදේට කන්න ගන්න. අපි ගත්තේ නාසි ලැමක් කේකුයි ටී එකකුයි තමයි ගත්තේ. අපි ඒක ගත්තේ මෙන්න මේ ඔයාලට පේන්න මෙන්න මේ ෂොප් එකෙන් තමයි අපි ඒක ගත්තේ. අපි ඊට පස්සේ කෑම කාලා ඔක්කොම කරගෙන ඉවර වෙලා අපි දෙන්නට යන්න ටැක්සි එකක් දාගත්තා. ඔන්න ඉතින් අපි දෙන්න ඔෆිෂියලි මැලේසියාව වලට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලට අපේ channel එක subscribe කරලා, comment කරලා, share කරලා, like කරලා ඉස්සරහට අපේ මැලේසියන් vlog එකේ ලස්සන වීඩියෝස් තව බලන්න පුළුවන්.